ඇත්තටම මොකක්ද මේ මැකාට්‍රොනික්ස් කියලා කියන්නේ? ගොඩක් අය මේ ගැන දන්නේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ මොකක්ද මේ මැකාට්‍රොනික් කියන්නේ කියලා. සමහර අය අහනවා මැකනිකල් සබ්ජෙක්ට් එකක්ද කියලා. ඒත් අපි ඇත්තටම බලමු මොකක්ද මේ මැකාට්‍රොනික් කියන්නේ කියලා. ඔයාලගේ ගෙදර තියෙන වොෂින් මැෂින් එක, ඒකට ඕනේ වෝටර් ලෙවල් එක, ස්පීඩ් කැරකෙන්න ඕනේ ස්පීඩ් එක, එතකොට ටයිම් එක, මේ හැමදේම ඩිසයිඩ් කරනවා. ඒ වගේම අපි නිතර අහනවා දකිනවා රොබෝටික් ආම්ස්. එතකොට අපි ෂෙඩ් එකෙන් තෙල් ගහද්දි ෆුවල් පම්ප් එක, අපි සමහර ෂොප් වලට යද්දි ඔටෝමැටිකලි ඇරෙන වැහෙන දොරවල් තියෙනවා. මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මේ හැමදේම මැකනිකල් පාර්ට්ස් විතරක්ද? ඇත්තටම කිව්වොත් නෑ. මොකද මේ හැමදේම ඇතුලේ මැකාට්‍රොනික්ස් කියන එක තියෙනවා. අද අපි කතා කරමු මොකක්ද මේ මැකාට්‍රොනික්ස් කියන්නේ? මේකේ හිස්ටරි එක මොකක්ද? මේක හැදුනේ කොහොමද? එතකොට මේක ඇතුලේ තියෙන තව සබ්ජෙක්ට් මොනවද? වගේ විස්තර අපි කතා කරමු. මේ මැකාට්‍රොනික්ස් කියන වර්ඩ් එක මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ 1969 දී. ඒ ජපානයේ යස්කාවා කම්පැනි එකේ ඉංජිනේර කෙනෙක්. මේ මැකාට්‍රොනික්ස් කියන වචනය තවත් ප්‍රධාන වචන දෙකක එකතුවකින් තමයි හැදිලා තියෙන්නේ. ඒ මෙකා කියන කොටස මැකනිකල් කියන වචනයනොත්, ට්‍රොනික්ස් කියන වචනය ඉලෙක්ට්‍රොනික් කියන වචනයනොත් තමයි හැදිලා තියෙන්නේ. ඊට පස්සේ 1971 දී විතර තමයි මේ වචනය ඔෆිෂියලි ට්‍රේඩ්මාර්ක් වෙලා තියෙන්නේ. මෙන්න මේ කාලෙදී ඉංජිනේර්ස්ලාට තේරිලා තියෙනවා මේ මැෂින්ස් මැකනිකලි මැෂින් විදියට තියෙන එක අනාගතයට එච්චර ගැලපෙන්නේ නැහැ කියලා. මැෂින්ස් ස්මාර්ට් වෙන්න ඕනේ, මැෂින් වලට ඩිසිෂන් ගන්න පුළුවන් වෙන්න ඕනේ, එතකොට සෙල්ෆ් කන්ට්‍රෝල් තියෙන්න ඕනේ. මෙන්න මෙතනදී තමයි මැකාට්‍රොනික්ස් හරියටම බෝන් වෙලා තියෙන්නේ. mechanical engineering, electrical engineering, electronics, computer programming, ඒ වගේම control systems, මේ හැම දෙයකම එකතුවක් තමයි mechatronics කියලා කියන්නේ. අපි මනුස්ස ශරීරයක් ගත්තාම මේ ශරීරයේ වෙරෙන්න ඕනේ ක්‍රියාවන් සිද්ධ වෙන්න අපේ ඇඟේ තියෙන පද්ධති ඔක්කොම එක අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා. ඒ කියන්නේ අපේ රුධිර සංසරණ පද්ධතිය, අස්ථි, මාංශ පේශීන්, එතකොට අපේ ඇස්, කන්, ඒ වගේ අපේ ඉන්ද්‍රයන්, මේ හැමදේම, ඒ වගේ අපේ මොළය, මේ හැමදේම එකම සිස්ටම් එකක් විදිහට වැඩ කරලා තමයි අපිට අපේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. අපේ ශරීරය හරියට වැඩ කරන්නේ මේ සිස්ටම් එක හරියට ෆන්ක්ෂන් වුණාම. ඒ වගේම තමයි මේ මැකාට්‍රොනික් සිස්ටම් එකක. ඒ කියන්නේ ඒකේ මැකනිකල් පාර්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ අස්ථි, මාංශ පේශීන් වගේ මැකනිකල් සිස්ටම් එකක් තියෙනවා. අපේ රුධිර සංසරණ පද්ධතිය වගේ වැඩ කරනවා ඉලෙක්ට්‍රිකල් පාර්ට් එක. මැකාට්‍රොනික් සිස්ටම් එකක කන්ට්‍රෝලර් එකක් වැඩ කරනවා අපේ බ්‍රේන් එක විදිහකට. කන්ට්‍රෝලර් එකක් එහෙම නැත්නම් කම්පියුටර් එක වැඩ කරනවා අපේ බ්‍රේන් එක විදිහට. එතකොට අපේ ඇස්, කන්, ඒ වගේම අපිට මේ අපේ ඉන්ද්‍රයන් වැඩ කරනවා සෙන්සර්ස් විදිහට. සරලවම කිව්වොත් මේ වගේ පාර්ට්ස් ගොඩක එකතුවක් තමයි මෙකාට්‍රොනික් සිස්ටම් එකක් කියන්නේ. ඒ කියන්නේ මෙකාට්‍රොනික්ස් කියන්නේ සිංගල් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. Process control and automation, computer science and programming, robotics, PLC and control systems, machines, electrical, electronics, මේ වගේ areas ගොඩක් මේ මෙකාට්‍රොනික් වල තියෙනවා. දැන් අපි බැලුවොත් PLC සිස්ටම් එකක් වැඩන්නේ මැකනිකල් සිස්ටම් එකක් ඒකේ නැති. මැකනිකල් සිස්ටම් එකක් ඒක ස්මාර්ට් වෙන්නේ නැහැ ඒකේ කන්ට්‍රෝල් සිස්ටම් එකක් හරියට නැත්තම්. මේ විදිහට බලද්දී මැකාට්‍රොනික්ස් ඉංජිනේර කියන්නේ සම්පූර්ණ සිස්ටම් එකම ගැන, පද්ධතියම ගැන හිතන ඉංජිනේර කෙනෙක්. ඒ වගේම ඔයාලා
එදිනදා ජීවිතයේදී මේක මැකටොනික් සිස්ටම් එකක් කියලා නොදැන ඒක යූස් කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ සිස්ටම් ඕනේ තරම් තියෙනවා. අපි කලින් කතා කරා වගේ වොෂින් මැෂින්, එතකොට ෂෙඩ් එක, ෆිලින් ස්ටේෂන් එකේ තියෙන ෆුවල් පම්ප් එක, එතකොට සමහර ෂොප් වලට යද්දී ඔටෝමැටිකලි ඇරෙන වැහෙන දොරවල්, ඔයාලගේ මයික්‍රෝවේව් oven එක, මේ වගේ හැම දෙයක්ම ගොඩක් දේවල් දැන් මෙකට්‍රොනික් සිස්ටම්. එතනින් පටන් ගද්දී ෆැක්ටරිස් වලට ගියාම ෆැක්ටරි වල තියෙන කන්වේයර් සිස්ටම්ස්, එතකොට රොබෝටික්ස් ආම්ස්, මේ වගේ ගොඩක් දේවල් මෙකට්‍රොනික්ස් වලින් තමයි පවර්ඩ් වෙන්නේ. මේ මැෂින් වලට ගොඩක් දුරට ඩිසිෂන්ස් ගන්න පුළුවන්. එයාලට තීරණ ගන්න පුළුවන්. අද වර්ල්ඩ් එක යන්නේ ඉන්ඩස්ට්‍රි 4.0 පැත්තට. ඒ කියන්නේ ඔටෝමේෂන්, ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්, AI ඉන්ටිග්‍රේෂන්, ඔටෝමේෂන්, මේ හැම දෙයකටම බේස් එක වෙන්නේ මෙකට්‍රොනික්ස්. මේ මෙකට්‍රොනික් කියන සබ්ජෙක්ට් එකත් එක්ක බලද්දී ගොඩක් අය අහනවා එතකොට මොනවද තියෙන ජොබ්ස් කියලා. මෙකට්‍රොනික්ස් ඉංජිනීර්, ඔටෝමේෂන් ඉංජිනීර්, robotic technician, maintenance and control engineer, PLC programmer. එන්න මේ වගේ jobs කිහිපයක්ම මේ මෙකට්‍රොනික් කියන සබ්ජෙක්ට් එකෙන් අලුතින් බිහි වෙලා තියෙනවා. ඔයා ටෙක්, මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් වැඩිපුර ආසාවෙන් කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් මේ මෙකට්‍රොනික්ස් කියන සබ්ජෙක්ට් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මෙකට්‍රොනික්ස් කියලා කියන්නේ ෆියුචර් රෙඩි කැරියර් එකක්.